Hello guys, අද අපි බලමු N60 වෙලාව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ අතුර දාලා බයික් එක ඔන් කරගන්න. ඊට පස්සේ එන්ජින් එක ඔන් කරගන්න ස්විච් එකෙන් එන්ජින් එක ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා උතන අලු පාට බටන් එක M අකුරත් එක්ක තියෙන ඒ බටන් එකෙන් තමයි හැමදේම කරන්න තියෙන්නේ. ඒ බටන් එක 3 සැරයක් විතර ඔබපුවාම උතන ඩිස්ප්ලේ එකේ අපිට වැටෙනවා enter settings කියලා. ඔයාලට පේන ඇති enter settings. ඊට පස්සේ ඒ අලු පාට M බටන් එක ඔබාගෙන ඉන්න තියෙන්නේ. එතකොට settings වල ඇතුළට යනවා. ඒක ඇතුළට ගිහිල්ලා M බටන් එක දෙසරයක් තුන් සැරයක් ඔබවුවාම අපිට පෙන්නනවා set lock කියලා වැටෙනවා. display එකේ settings වල loading set lock කියලා වැටෙනවා. ඊට පස්සේ ආපහු M බටන් එක ඔබාගෙන හිටපුවාම අපිට පෙන්නනවා වෙලාව හදන්න වැටෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති වෙලාව හදන්න වැටලා තියෙනවා. දැන් වෙලාව 11:25යි. ඔය පැය ගාන තමයි ඉස්සෙල්ලාම අපිට හදන්න තියෙන්නේ. ඒකලා M බටන් එක එකපාරක් කරපුවම දැක්කම 12ට මාරු වුණා. ආයෙ ඔබාගෙන ගිහිල්ලා තමයි අපි 11ට ගන්න ඕන. මුලින්ම හදන්න තියෙන පැය ගාන නිසා අපිට අවශ්‍ය පැයට එනකන් බටන් එක ඔබ මේ වෙලාව ගන්න ඕන. අපි දැන් 11ට ගමු ආයෙ. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන පැයට ආවට පස්සේ M බටන් එක ඔබාගෙන ඉන්න. ඔබාගෙන හිටියට පස්සේ ඕගොල්ලන්ට පේනවා මිනිත්තු වල දෙවෙනි ඉලක්කම මාරු කරන්න වැටෙනවා. ඊට පස්සේ මිනිත්තුවේ දෙවෙනි ඉලක්කම ඕගොල්ලන්ට ඕන ඉලක්කමට දාගත්තට පස්සේ ආයෙ M බටන් එක ඔබාගෙන ඉන්න. එතකොට මිනිත්තු වල පළවෙනි ඉලක්කමට මාරු වෙනවා. ඕගොල්ලන්ට පෙයි. මාරු වුණා. ඊට පස්සේ ඒකත් M බටන් එක ඔබ හදාගන්න ඕගොල්ලන්ට ඕන එකට. දැන් මම මාරු කරනවා ආපහු. අපිට ඕන ඉලක්කමට ආවට පස්සේ ආයෙත් M බටන් එක ඔබාගෙන ඉන්න. දැන් 26 දී මම ඔබාගෙන හිටපුවාම බලන්න AM PM මාරු කරන්න ආවා. ඒක බ්ලින්ක් වෙන්නේ ඒකයි. ඊට පස්සේ අපිට ඕන AM ද PM ද M බටන් එක ඔබ මාරු කරා. ඊට පස්සේ M බටන් එක ඔබාගෙන හිටපුවාම මේක set lock කියලා වැටලා වෙලාව සේව් වෙනවා. ඉතින් ඒක ගන්න තියෙන හරිම සරල දෙයක්. බයික් එක ගැන තව තාක්ෂණික වීඩියෝ දාන්න අදහසක් තියෙනවා යාළුවනේ. වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරලා subscribe කරලා support එකක් දෙන්න.